යාව ටික දෙනාටයි පිහිටලා තියෙන්නේ. ඉතින් අපි කොහෙත්ම වෙන්න විදිහක් නෑ. එයාලා මොකටද මාව ගන්න? දැන් එයාලා කතා කළාට එන්න කිව්වනේ. ඔයා හිතන් යන්න ඒක හරියයි කියලා. හොඳද? හොඳයි. මන් තියන්න. හරියයිද? මං විතරක් දුකෙන් ඉද්දි අනෙත් හැමෝම සතුටෙන්. මොන වෙනසක්ද? අපි එක වගේ. හොඳටම වෙනස් නේ. ඔයා හොඳින් නේද? මිස්ටර් ඔදගිරි සුබෝදෑසනක්. සවාකි චිහිරෝ සවාකි. සුබෝදෑසනක්. අර පැත්තේ මගේ කාර්යාලයට යමුණේ එන්න. බලන්න මෙයාගේ නම් විතරක් මතක තිබුණා. ඇත්තටම පුදුමයිනේ අනේ ඔයාන. මාස දෙකක් ඉඳලත් මගේ නමවත් මූණවත් එයාට මතක නැහැ. ආයෙමත් නම කියන්නේ අද 15 වතාවක් ඇහුවා. බීලා වැඩි වුණාම මුදු වෙන කෙනා. හුරේ! කිරි පැණී වගේ ගැලපෙන ජෝඩුවක් ඔය දෙන්න. හැබැයි මට ඔය වගේ පෙන්වන්න බෑ. අයියෝ. හොඳයි. කොහොමද? හරි නෑ මේක මේක අයියෝ නෑ. මොකද ඔයා අවුරුදු 3ක් ඉන්දියාවේ ක්ලවුඩ් සර්විස් කම්පැනි එකක චීෆ් ප්‍රෝග්‍රෑමර් විදිහට වැඩ කළා. එහෙම වුණොත් ඔයාගේ වයස කීයක් වෙන්න පුළුවන්ද? මූණේ විශේෂයකුත් නැහැනේ. ඔය ළමා පෙනුමම තියමු. මට 28යි. ඔයා තරුණ පාටයිනේ. මට තියෙන ළමා මූණක් නෑ. තව ගොඩක් තියෙනවා. මං හිතුවා හරි කාමරේම හිස්. ඔයා මේසයක් ගන්න කතාව මට කිව්ව නේද? මේවත් අන්තිමේ මමමනේ හොයාගෙන ආවේ. ගෙදරට බඩු හොයන්න අවුරුදු 6ක් ගියාද? මං අකමැති දේවල් වලින් ගෙදර පුරවන් ඉන්නවට වඩා හොඳයිනේ මුකුත් නැති එක. ඉතින් ශීතකරණයක් වගේ දෙයක් ඔයාට ඕනේ කරන්නේ නැද්ද? ඔයාට බැරි නම් කවහරි ධම්මල හොයාගන්න තිබ්බනේ. නෑ මං කීප දෙනෙක්ගෙන් ඇහුවා. කවුරුවත් කැමති නෑ. ඔයාගේ හිත කියවන්න පුළුවන් එකම එක්කෙනා මමද කොහෙද? ඔයාට මාව හොඳටම විශ්වාසයි. ඔයත් ඉතින් මගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. පෞද්ගලික ලිපිගොනු වැඩේ වගේ. අපේ සමාගමින් දිගටම ෆෝන් ගේම්ස් විතරක් හැදුවම ඇතිද ඔයාට? නෑ කොහෙත්ම නෑ. මිනිස්සුන්ට ඊයේ වටින දේ අද වැඩක් නෑ. එතකොට අද දුර්ලභයි කියලා හිතන දේ හෙට හන්දියක් ගානේ තියෙයි.